ආයිබෝවන් GIS with Sam channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවා සියලු දෙනාටම. අද අපි කතා කරන්නේ QGIS software එක පාවිච්චි කරලා විවිධ ඇනලිසිස් කරන්න අවශ්‍ය වෙන දත්ත සොයාගන්න පුළුවන් වෙබ්සයිට් එකක් පිළිබඳව. ඉතින් මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලටත් පුළුවන් දත්ත ඩවුන්ලෝඩ් කරගන්න. මේකට කියන්නේ Humanitarian Data Exchange කියලා. ඔයාලට Google එකේ Humanitarian Data Exchange කියලා සර්ච් කරොත් මේ වෙබ්සයිට් එකට යන්න පුළුවන්. මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ලෝකයේ තියෙන විවිධ රටවල තියෙන database ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේකේ ශ්‍රී ලංකාවට අදාළ data set 129ක් තියෙනවා. ඉතින් මම හිතුවා මේ එක data set එකක් ඩවුන්ලෝඩ් කරගෙන ඒක පාවිච්චි කරලා ලස්සන සිතියමන් නිර්මාණය කරන ආකාරය ඔයාලට කියලා දෙන්න ඕන කියලා. ඉතින් මේකෙන් අපි මේ data set එකෙන් අපි ශ්‍රී ලංකාවට අදාළ එක layer එකක් download කරගන්නවා. road layer එක තමයි මම මේ download කරගන්න හදන්නේ. මේ road layer එක download කරන්න තියෙන මේ geo package කියන section එකේ. ඉතින් මේ geo package කියන section එකට ගිහිල්ලා මේ section එකේ තියෙන road layer එක මම download කරගන්නවා. මේ layer එක නම් කරලා තියෙන්නේ ශ්‍රී ලංකා roads කියලා. ඉතින් මේ layer එකට ගිහිල්ලා click කරාම මේ layer එකේ ඔයාලට අවශ්‍ය වෙන formats 4කින් මේක දක්වලා තියෙනවා. Shapefile format එක තියෙනවා, GeoJSON format එක තියෙනවා, KML format එක තියෙනවා, ඒ වගේම Geo package format එක තියෙනවා. මම මේ shapefile එක ඒ formats වලින් download කරගන්නවා. ඔයාලට download කරගන්න. මේ shapefile එක download වුණාට පස්සේ ඔයාලගේ කම්පියුටරේ folder එකකට save කරගන්න. මේක zip file එකක් විදියට තමයි තියෙන්නේ. ඊට පස්සේ ඒක unzip කරගන්න ඕන. ඊට පස්සේ මේක QGIS software එකෙන් shape file එකක් විදියට open කරගන්න. add layer option එකට ගිහිල්ලා මේක open කරගන්න පුළුවන්. ඉතින් මෙහෙම මේ layer එක add කරගත්තට පස්සේ ඔයාලා බලන්න මාර්ග layer එකක් මුළු ලංකාවෙම තියෙන මාර්ග ටික මෙයාලගේ database එකේ තියෙන ටික අපිට දකින්න ලැබෙනවා. ඉතින් ඊළඟට මම කරන්නේ තව layer එකක් ගන්නවා. මොකද අපි දැන් දන්නවා අපේ ගාව දිස්ත්‍රික්ක 25ටම අදාළ GND maps ගන්න විදිය මම ඔයාලට කියලා දීලා තියෙනවා කලින් වීඩියෝ වල. ඉතින් මම එයින් කලින් ඩවුන්ලෝඩ් කරගත්ත මම ගම්පහ GND map එක මම ලෝඩ් කරගන්නවා. ගම්පහ දිස්ත්‍රික්කයේ තියෙන GN division වලින් එකක් තෝරගෙන තමයි අපි අද map එක හදන්නේ. ඉතින් මේ ගම්පහ shape file එකට ගිහිල්ලා මේ shape file එක මම layer එකක් විදියට add කරගන්නවා. දැන් මෙහෙම add කරගෙන filter tool එක පාවිච්චි කරලා මම GN division එකක් filter කරගන්න තමයි හදන්නේ. ඉතින් මේකට මුලින්ම DSDN කියලා DS division එකක් සමාන ලකුණ ගහලා DS division එකක් තෝරගමු. මම තෝරගන්නම් ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල කියන එක මම තෝරගන්නම්. දැන් මේ වත්තල කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අදාළව තමයි අපි ග්‍රාම නිලධාරී වසමක් තෝරගෙන මේ සිතියම සකස් කරන්න යන්නේ. zoom to layers button එක click කරලා මේක zoom කරගන්නත් පුළුවන් ඔයාලට. ඊට පස්සේ මේ වත්තල කියන එකකින් අපි තව GN division එකකුත් select කරගමු. ඒකට n කියන ඔපරේටර් එක ක්ලික් කරලා GND n ක්ලික් කරලා මේ all කියන බටන් එක ක්ලික් කරලා එකකින් අපි එකක් සිලෙක්ට් කරගමු. ඊට කලින් සමාන ලකුණ ක්ලික් කරන්න ඕන. සමාන ලකුණ ක්ලික් මේ GN division වලින් එකක් සිලෙක්ට් කරගමු. අපි වැලිසර කියන එක සිලෙක්ට් කරගමු. මේක සිලෙක්ට් කරගත්තාම මෙතන expression එකක් විදියට පෙන්වනවා. ඊට පස්සේ අපි OK බටන් එක ඔබලා ඊට පස්සේ zoom to layers කියන බටන් එක ඔබලා මේක layer එක scale එකට හදා ගන්නවා canvas එක. ඊළඟට අපි මේකේ labels ටික වෙනස් කරගමු. මේකේ simple fill එක අපි transparency වලට මාරු කරගන්න ඕන. transparent වලට මාරු කරගෙන අපි stroke color එකත් මේකම වෙනස් කරගත්තොත් හොඳයි කියලා හිතෙනවා. stroke size එක ටිකක් වැඩි කරලා අපි වෙනස් කරගමු. ඊට පස්සේ දැන් අපි මේ layers ඔයාලට පේනවා layer panel එකේ load වෙලා තියෙන විදිය. ඉතින් දැන් මම මුලින්ම කරන්න හදන්නේ මේක දැන් අපිට මෙතන තියෙනවා එක layer එකක් මාර්ග layer එක. අනිත් layer එක අපිට ගම් කියලා GND boundary එක තියෙනවා. ඉතින් මේක අපි මාර්ග ටික මේ GND boundary එකට අදාළ ටික විතරක් අපි clip කරගන්න හදන්නේ. ඒකට processing tool bar එක open කරලා ඒකේ clip කියලා tool එකක් තියෙනවා. ඒක vector overlay කියන එකේ තමයි තියෙන්නේ clip කියන එක. මේ clip කියන එක select කරලා execute කරාම vector overlay window එක එනවා. මේ window එකේ අපි input layer එක විදියට අර පාරවල් ඔක්කොම තියෙන layer එක දෙමු. overlay layer එක විදියට ගම්පහ කියන එක දෙමු. එතන තමයි අපේ අවශ්‍ය DN division එක filter කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි save කරන location එකක් දෙමු. දීලා ඉවරලා save button එක ඔබලා ඊට පස්සේ මේ tool එක run කරමු. දැන් මේ tool එක run කරාට පස්සේ අපිට එනවා මේ පාරවල් layer එක clip වෙලා එනවා. දැන් අපිට layer 3ක් තියෙනවා. එකක් ඔක්කොම පාරවල් තියෙන layer එක, අපේ GND boundary එක,
ඊළඟට තියෙනවා ක්ලිප් වෙච්ච පාරවල් ටික. දැන් මේකේ ගිහින් බලන්න ඔයාලට ගිහින් බලන්න පුළුවන් ඇට්‍රිබියුට් ටේබල් එකට ගිහලා බලන්න මොනවද තියෙන්නේ කියලා. මේකේ එකක් තියෙනවා මේ highway කියන තියෙන එකේ ඒක වෙනස් වෙවි යනවා. බලන්න ඒක මේකේ වේලයින් කියන එක හැමතිස්සෙම සමානයි. හැබැයි residential tertiary ඒ විදිහට motorway මේ highway කියන එකේ පාරවල් වර්ග අනුව වෙනස් වෙලා තියෙනවා. ඉතින් අපිට මේක යොදා ගන්න පුළුවන් මේ පාරවල් වලට එක එක පාට දෙන්න. ඉතින් ඊළඟට අපිට මේ road clip layer එකේ symbol G එක වෙනස් කරගමු. මේක categorize කියන එකට දීලා මෙතනදී අපිට ආයේ මොකද්ද වෙනස් වෙන එක තමයි highway කියන්නේ. මෙතනදී highway කියන එක value විදියට දීලා classify කියන බටන් එකේ එපුවම ඔයාලට මේ values එක එක වෙනස් motorways, residential, service, tertiary, unclassified කියලා කීපයක් එනවා. ඉතින් මේවට අපි එක එක symbols දෙමු. symbols වෙනස් කරගමු. motorway කියන එකට මේ symbol එක දෙමු. ඊට පස්සේ ඊළඟට residential වලට තවත් symbol එකක් මේ විදිහට අපි හැම එකටම වෙනස් symbol එකක් දෙමු. එහෙම දීලා අපි මේක ඕකේ කරාට පස්සේ ලස්සනට මේ පාරවල් ටික ලේයර් එක වෙනස් වෙලා ඔයාලට පේනවා. ප්‍රධාන පාර තමයි මේ තියෙන්නේ. මේ අතුරු මාර්ග ටික තමයි මේ ඉතින් මේ විදිහට මාර්ග ලේයර් එක වෙනස්. ඉතින් දැන් අපි වෙනස් කරගමු. අපිට දැන් මේ ඔක්කොම දෙකම රතු පාටින් දැන් GND boundary එකත් මේ පාටින් තියෙන්නේ. පාරවලුත් මේ පාටින් දැන් ඒක වෙනස් කර අඳුර ගන්න අවශ්‍ය වෙන නිසා අපි මේ GND boundary එක වෙනස් කරගමු. වෙනස් පාටකට නිල් පාට අපි දෙමු. කඩිරක් විදියට boundary එක දෙමු. දැන් ඔයාලට ලස්සන map එකක් තියෙනවා. අපි මේක print layout එකට ගිහිල්ලා මේ map print out එකක් ගන්න. මේ print layout එකට ගිහිල්ලා ඉවර වෙලා ඔයාලට ඊට කලින් අපි මාරු කරගමු මේකේ GN division එකේ නම අපි මේකට add කරගමු. add කරගෙන print layout එකේදී අපි map එක add කරගන්නවා. ඊළඟට මේකට සුදුසු නමක් add කරගන්න. label එකක් විදියට ඊට පස්සේ note arrow එක අපි දෙන්න ඕන. ඊළඟට අපි scale bar එකක් අපි දෙමු. මේක අර කලින් වගේ step වගේ එකට දීලා segments ගන්න වැඩි කරගන්න. ඊළඟට අපි legend එක add කරලා මේ legend එකේ අවශ්‍ය වෙනස්කම් කරමු. legend එකට select කරලා ඊට පස්සේ label එක අපිට වෙනස් කරගන්න පුළුවන් GND bound. ඊට පස්සේ අපිට පුළුවන් මේ legend එකේ අනවශ්‍ය තියෙන ටික අපිට මෙතන display වෙන්නේ නැති ඒවා ටික අයින් කරන්න පුළුවන්. untick කරන්න. only show values inside link maps කියන එක click කරන්න. ඊට පස්සේ අපිට වැඩ නැති layers තියෙනවා නම් ඒවා අපිට අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ ලස්සන legend එකක් අපි තැනකට ස්ථානගත කරන්න පුළුවන්. අපි ඒක print out දෙන්න. මේක PDF එකක් හරි එහෙම නැත්නම් image එකක් විදියට හරි මේක save. ඉතින් මේ විදියට අපි ලස්සන map එකක් නිර්මාණය කරගන්න පුළුවන්. මේ සිතියමටම අපි ගමු අපේ ගාව Google Map එකත් add කරගන්න පුළුවන් layer එකක් විදියට. අපි Google Map එක මේකට add කරගෙන අපි බලමු base map එකක් විදියට මේ layers දෙක අතර තියෙන වෙනස මොකක්ද කියලා. දැන් ඇත්තටම දැන් මේ layer එකේ පාරවල් ටිකක් අඩුවෙන් තියෙන්නේ නේද? දැන් මේ අඳපු පාරවල් ටික ලස්සනටම තියෙනවා. Google Map එකේ තියෙන පාරවල්ම තමයි අපිත් යොදාගෙන තියෙන්නේ. ඊට අමතරව තවත් Google Map එකේ වැඩිපුර පාරවල් ටිකක් තියෙනවා. අපිට මේක අර digitize කියන ක්‍රමය පාවිච්චි කරලා මේ පාරවල් ටික අපිට add කරගන්න පුළුවන් අවශ්‍ය නම්. ඉතින් මොකද දැන් සමහර දැන් මේ data ගනිද්දි මේ සිතියම ටිකක් කලින් ගත්තු එකක් වෙන්නේ නැති road layer එක දැන් Google එකේ තවත් පාරවල් එකතු වෙලා තියෙනවා. ඉතින් මේ නැති කොටස් ටික ඔයාලට අවශ්‍ය නම් digitize කරගන්න පුළුවන්. මේ layers මේකටම add කරගෙන සිතියම තවත් සම්පූර්ණ කරගන්න. ඉතින් මම හිතනවා ඔයාලා මේ channel එකේ එකතු වෙලා ඉන්න ගමන් ගොඩක් සිතියම් අඳින එක ගැන කාරණා ඉගෙන ගත්ත කියලා. මේ වගේ තවත් මේ සිතියම් අඳින එක තවත් වැඩි දියුණු කරන්න ගොඩක් දේවල් තියෙනවා ඔයාලට. ඒ දේවලුත් අපි එකින් එක කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට මේ වීඩියෝ එකෙන් මොනවා හරි ඉගෙන ගත්තා නම් මේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම වෙන කෙනෙකුට දැනගන්න මේ දැනුම ඔයාලා මේ වීඩියෝ share කරන්න කියලා ඉල්ලා සිටිනවා.